අන්නේ පොඩ්ඩක් හොඳයි බයෝටොප් සෙටප් එකක් කරගන්න. ඕගොල්ලෝ බලයි මේක ටැංක් එකක්ද ගම්පතුලක්ද කියලා. Hey guys, ඔන්න අදත් අලුතෙන් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. අද ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ ටැංක් එකේ යන සෙටප් එකක්. මේක මම අද කරන්න හිතුවා. මේ වගේ ඉන්නේ ස්නේක් හෙඩ්. ඔයගොල්ලෝ දන්න ඇති රෙඩ් බරිටෝ. එයාත් දැන් ගොඩක් ලොකුයි. එයාට මම ෆුල් නැචරල් විදියට දෙන්න යන්නේ බයෝටොප් සෙටප් එකක්. මොකද දැන් එයාට ඒක අනිවාර්යෙන්ම ඕනේ. අනිවාර්යෙන් බයෝටොප් සෙටප් එකක් කරනවා නම් ෆුලි නැචරල් විදියට කරන්න ඕනේ. මොකද ඒ වැවක ඇලක තියෙන ස්වභාවික පරිසරයේම ටැංක් එක ඇතුළට ගේන්න ඕනේ. ඒක වෙනස් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒකින්ද ෆුල් නැචරල් විදියට අපි සෙටප් එක කරගන්න ඕනේ. ඒක කරන්න අනිවාර්යෙන්ම අපි ස්වභාවික දේවල්, ඒ කියන්නේ නැචරල් ඩ්‍රිප් රුඩ් ගල් වගේ දේවල් හොයාගන්න ඕනේ. සෑන්ඩ් එකත් ඇලකින් වගේ දානවා නම් ගොඩක් හොඳයි. මොකද ෆුල් නැචරල් විදියට කරගන්න බෑනේ. ඒකින්ද මම අද ඒව හොයාගන්න, අද නෙමේ හෙට ඒව හොයාගන්න මම ඇලකට යනවා. එහෙනම් අපි බලමු කොහොමද ඒව හොයාගන්න බයෝටොප් සෙටප් එක කරන්න කියලා. මෙන්න මේක තමයි සිප් එක. මේ දින්නේ ඕගොල්ලන්ට පේනවා ඇති. ඒක නම් සාමාන්‍ය පොඩ්ඩක් හොඳයි බයෝටොප් සෙටප් එකක් කරගන්න. මේ ඕගොල්ලන්ට පේනවා ඇති. අපි ඒක අරන් යමු. ඒව නම් හරියන්නේ නැහැ. මේවායේ කෑලි ඕනේ. ඒවා මේ හරියන්නේ නැහැ. මම බයෝටොප් සෙටප් එකක් කරන්න ඕන හින්දා මේවා හොයන්න එන්නේ. ඒක පොඩ්ඩක් දෙකට ගන්න අවුලන්නේ නැහැ. ඒ කෑල් දෙයක් හොඳයි. අපි ඒ කෑල් දෙයක් ගමු. ආයි මෙතන තියෙනවා. මේ තියෙන ඒකත් හොඳයි. ආයි මේ ඒක නම් ගොඩක් හොඳයි. ඒක හොඳයි. මේ තියෙන අපි ඒ ටික අරගෙන සෙටප් එක කරමු. ඇලේ තියෙනවා guys ගල්. ඒකයි මං ආවේ මේ. මේවායේ ගල් ටිකක් බයෝටොප් එකට අරන් යන්න තමයි මං ආවේ. මේවායේ ගල්. මේ මෙතන මාර විදිහට guys ගල් තියෙන්නේ මේ. ඕගොල්ලන්ට පේනවනේ. ලොකු ගල් තියෙනවා. ඒවා ඉතින් අරන් ගිහලා ටැංක් වල දාන්න ඉතින් අඩි 40ක 50ක ටැංක් එකක් ඕනේ. මේ හරි උඩ නිකන් අමුතු විදිහට හැදිච්ච ලස්සන ගල් තියෙනවා මේ. ඕගොල්ලන්ට පේනවනේ. මේ තියෙන්නේ ඔය ගල් ටිකක්. මම මෙන්න මේ හරියෙන් දැන් හොයාගන්නවා. හොයාගෙන ඕගොල්ලන්ට බයෝටොප් එක කොහොමද, ඒ කියන්නේ බයෝටොප් සෙටප් එක කොහොමද කරන්න කියලා කියලා දෙන්නම්. තනිකරම මේ වගේ ස්වභාවික පරිසරයෙන් හොයාගන්න දේවල් වලින් තමයි බයෝටොප් සෙටප් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද සාමාන්‍ය බයෝටොප් සෙටප් හදන්නේ ස්නේක් හෙඩ්ලා වගේ මාළුන්ටනේ. ඉතින් ඒ කට්ටියට මේ වගේ ස්වාභාවික පරිසරයෙන් හොයාගන්න නැචරල් දේවල් වලින් තමයි එයාලට සෙටප් එක කරන්න ඕනේ. ගයිස් මෙන්න මේ ටැංක් එකේ තමයි මම දැන් සෙටප් එක කරන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මම බයෝටොප් සෙටප් එකක් කරන්නේ ඕගොල්ලෝ දන්නවා දැන්ටමත්. ඒ තමයි මෙතනින් මම අරන් තියෙනවා ඩ්‍රිප් රුට් කෑලි ටිකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අරන් තියෙන්නේ පොඩි අතු කෑලි, මුල් කෑලි වගේ. මම දැන් ඕගොල්ලෝ උඩින් පෙන්නන්නේ. පොඩි සාමාන්‍ය අතු කෑලි, මුල් කෑලි වගේ තමයි අරගෙන තියෙන්නේ. එතකොට එහෙම තමයි ඩ්‍රිප් රුට් ටික යන්නේ. එතකොට තව රොක්කයක් අරගෙන තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. එතකොට මේ තියෙන්නේ ගල් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ තිරිවාන වගේ ගල් එකක්. ඒ කියන්නේ තිරිවාන ටයිප් එකට යන ගල් එකක්. මේකත් මම අර ගියපු ඇලෙන් තමයි හොයාගත්තේ. එතකොට මෙතනින් තියෙනවා සෑන්ඩ් එක. මේක ඇවිල්ලා ඒ ඇලෙන්ම ගත්ත සෑන්ඩ් එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා ගංගේ වැලි කිව්වහම ඒක තමයි මේ සෙටප් එක කරන්න ගන්න වැලි එක. එහෙනම් අපි දැන් බලමු කොහොමද සෙටප් එක කරන්න කියලා. මම දැන් මුලින්ම බොටම් එකට දාගන්නවා ගංගේ වැල්ල. සාමාන්‍යයෙන් මේවට ගන්න පුළුවන් අපිට ඇක්වේරියම් වල තියෙන සෑන්ඩ් එකක් උනා. එහෙම ගත්තාම වැඩක් නැහැ මේ බයෝටොප් සෙටප් එක. මොකද එතකොට මේ අර තියෙන නැචරල් ලුක් එක නැති වෙලා යනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම ගද්දි ගන්න ඕනේ ගඟේ වැලි එකක්. මොකද නැත්තම් වැඩක් නැහැ. දැන් මං හදාගන්න යන සෙටප් එක අනුව පොඩ්ඩක් දෙපැත්තෙන් පස් කණ්ඩි දෙක වගේ හදාගන්න ඕනේ.
වැලි දාලා මොකද ඒ සෙටප් එකට අනුව එහෙම තමයි යන්නේ. මෙන්න මේ විදිහට අදා ගන්න ඕනේ. ඕගොල්ලෝගේ අයිඩියාත් එක්ක ඉතින් වෙනස් වෙන්න පුළුවන් සෙටප් එක. මම කරන සෙටප් එකට අනුව මෙහෙම තමයි යන්නේ සෑන්ඩ් එක. ගයිස් ඔන්න මං සෙටප් එක කරගෙන තියෙන්නේ. තාම ඉවර නෑ. ඕගොල්ලෝ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ටැංක් එක කොහොමද තියෙන්නේ කියලා. දැන්ටම පේනවා ඇති නැචරල් ලුක් එක ඇවිල්ලා තියෙන්නේ. මම ගියපු ඇඩෙත් මේ වගේ තැනක් තිබ්බා. මේ වගේම ගංපතුලක් වගේ හැදිච්ච. ඒකයි මම මේ විදිහට කරන්න හිතුවේ සෙටප් එක. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමේට තමයි සෙටප් එකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ බලයි
මේක ටෑන්ක් එකක්ද ගංපතුලක්ද කියලා. එහෙනම් දැන් අපි ටෑන්කේට වතුර පුරවගමු. ටෑන්කේට වතුර පුරවන්නේ කොහොමද කියලා එහෙනම් බලමු. ගයිස් ඔන්න මන් දැන් ටෑන්කේට වතුර පුරවගෙන තියෙන්නේ. දැන් මම සතියක් විතර මේ ටෑන්කේ සයිකල් වෙන්න තියාගන්න ඕනේ. මොකද සමහර විට ඩ්‍රිප් ටුඩ් අලුත් ඉඳලා ෆංගස් වගේ හැදෙන්න පුළුවන්. එතකොට මාළුන්ට මොන හරි ලෙඩක් හැදෙන්න පුළුවන්. මාළුන්ට හිත කරින්දා ඒකින්ද අනිවාර්යයෙන්ම සතියක් විතර සයිකල් වෙන්න තියන්න ඕනේ මේ වගේ අලුතෙන් කරන සෙටප් එකක් ඉඳලා. එහෙනම් අපි සතියකට පස්සේ ටෑන්ක් එක කොහොමද තියෙන්නේ කියලා බලමු. ගයිස් ඔන්න දැන් සතියකට පස්සේ මම මේ ටෑන්ක් එක ගන්නෙ වීඩියෝ එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද තියෙන්නේ කියලා. මාර විදිහට වතුර ක්ලියර් වෙලා තියෙනවා. එදා තිබ්බ විදිහත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මං හිතුවේ ඩ්‍රිප් ටුඩ් වල ෆංගස් වගේ මොන හරි ඇදෙයි කියලා. මොකද අලුත් ඩ්‍රිප් ටුඩ් හින්දා. හැබැයි එහෙම අවුලක් නම් උන්නේ නැහැ. ඒක හින්දා මම අද මාළුව දාගන්න හිතුවා මගේ රෙඩ් බරීටෝ එක්කනව ටෑන්ක් එකට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ලුක් එකක් තියෙන ටෑන්ක් එකේ මේ. ඔයගොල්ලන්ට පේනවා. ඒක ඔයගොල්ලන්ට මේ කැම් එකෙන් බලනවට වඩා මාරම ක්වොලිටියට පේනවා. ඇත්තටම ඇවිල්ලා ලයිව් බැලුවොත් ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. ඇත්තටම මේක මේ මම ඔය සාමාන්‍ය ඔය මේ මගේ අර මොන්ස්ටර් මාළු ඉන්නේ කියන්නේ අර පාකු ඉන්න මේ ටෑන්ක් එකට එහෙම ඩ්‍රිප් ටුඩ් එහෙම හොයන්න යද්දි ඔය ඇලවල් වල මං යනවා. එතකොට මේ වගේ සෙටප් තියෙනවා මේ පොඩි ඔය කියන්නේ ඔය වැස්ස කාලේට වතුර උතුරලා යන ඇලවල් වල වයින් නැති කාලේ අපි යන්නේ. අන්න එතකොට අර ලාවට වතුර පාරක් එක්ක මේ වගේ ටෑන්ක් ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් තමයි මම මේ ටෑන්ක් එකේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කියන්නේ නැචරල් විදියට මේ වගේ නිර්මාණය කරන්න ඕනේ. බයෝටොප් සෙටප් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ෆුල්ලි නැචරල් විදියට කරන්න ඕනේ. මොකද මේ ස්නේක් හෙඩ් වගේ මාළු මේ වගේ තැන් වල තමයි ගොඩක් ඉඳස්. මොකද ඒගොල්ලෝ ආසම් පරිසරය මේක තමයි. එතකොට ඒගොල්ලන්ට මේ වගේ පරිසරයක්ම දෙන්න ඕනේ. දෙද්දි අනිවාර්යයෙන්ම ස්වභාවික දේවල්ම හොයාගෙන ඇවිල්ලා දාන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා මාළු හන්න කට්ටිය. එතකොට ෆිල්ටර් එක විදියට මම දාගෙන තියෙන අතනින් ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාගෙන තියෙනවා නෝමල් එකේ. දැන්ට ඇති මොකද මාළුව පොඩි හින්දා අපි ලොකු වෙද්දි බලමු ෆිල්ටර් වෙනස් කරගන්න. එහෙනම් අපි දැන් මාළුවව දාගමු. තව දෙයක් ඕගොල්ලන්ට කියන්න බැරුණා. මේ මං කොට්ටම්ම කොල් දෙයක් අරන් ඇවිල්ලා තියෙනවා ටෑන්ක් එකට දාගන්න. මොකද pH එක බැලන්ස් වෙන්න ඕන හින්දා සාමාන්‍ය නෝමල් කොට්ටම්ම කොල් දෙයක් වගේ දාගත්තා නම් ඇති. සාමාන්‍ය පොඩි මාළුවෙක් ඉන්න හින්දා pH එක බැලන්ස් වෙන්න ඇති. එහෙනම් දැන් අපි මාළුවව දාගමු. ඔන්න මම දැන් මාළුවව අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. අල්ලන කෑල්ල වීඩියෝ කරන්න බැරුණා. එතන පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරු හින්දා දැන් මෙන්න මාළුව මම අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම මාළුව දාගෙන තියෙන්නේ පොඩ්ඩක් අලුත් වතුර හින්දා. මොකද අලුත් සෙටප් එකක් හින්දා ටෙම්පරේචර් එකට බැලන්ස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද වතුර වෙනස්. ඒක හින්දා දැන් මම විනාඩි 15ක් විතර දැන් ඔහොම තියා ගන්නවා ටෑන්ක් එකේ. මොකද ටෙම්පරේචර් එකට බැලන්ස් වෙන්න ඕන හින්දා. ඕගොල්ලෝ දැන් මාළුවවත් පේනවා ඇති. දැන් ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ මේ වගේ සෙටප් එකක් හදනවා නම් කියන්නේ හැමෝගේ මාසාවක් තමයි මේ වගේ බයෝටොප් සෙටප් එකක් හදන්න. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හදනවා නම් ෆුලි නැචරල් විදියටම හදන්න. අනිවාර්යයෙන්ම මේ වගේ අලුතෙන් සෙටප් එකක් හැදුවට පස්සේ ඕගොල්ලෝ සතියක් විතර යනකම් වෝටර් එකේ ක්වොලිටි එකට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ කන්ඩිෂන් එක කොහොමද කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද අලුතෙන් මාළු දාන හින්දා කොහොමත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අලුත් සෙටප් එකක් හින්දා මොකද මේ ඩ්‍රිප් ටුඩ් එහෙම වැව් වලින් ගේන්නේ සමහර විට එක මේ විෂ දේවල් තියෙන්න පුළුවන් ඒ කොට වර්ග අනුව. ඒකනේ ගොඩක් ඕගොල්ලෝ ගන්නව නම් ගන්න ඔය කුඹුක් දී වගේ ඒවත් කුඹුක් තමයි ගොඩක්ම හොඳ. ඒ වගේ ඒවා ගන්න. ඕන් තරම් වැව් වල තියෙනවා මේ වගේ ඩ්‍රිප් ටුඩ් ඕගොල්ලන්ට හොයාගන්න. ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ වගේ සෙටප් එකක් කරනවා නම් මේ විදිහට කරන්න. මේ විදිහටම නෙමෙයි ඕගොල්ලොන්ගේ අයිඩියා එක අනුව ඕගොල්ලෝ මීට වඩා ලස්සනට හදන්න පුළුවන් මට වඩා. ඒක මම මේ එපා කියන්නේ නැහැ. ඕගොල්ලෝ මීට වඩා ලස්සනට හදන්න ඕනේ අනිවාර්යයෙන්ම සෙටප් එක. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ මට කියන්න ඕනේ මේ දන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ මං ස්පොන්ජ් ෆිල්ටර් එකේ මේ ගොඩක් වතුර මේ පුරවන්න බැරි හින්දා මොකද මාළුව පයින් ඉන්න මං
සාමාන්‍ය half level එකක් තමයි ටැංකිය පුරවගෙන තියෙන්නේ. මම අර ඔයගොල්ලන්ට පේනවාද ෆිල්ටර් එකේ අර ස්පොන්ජ් ෆිල්ටර් එකෙන් දාලා තියෙන අර උඩ එන සුදු පාට මේ බටේ මම ගලවගෙන තියෙනවා. මොකද මේ එච්චර උඩට වතුර පුරවන්න බැරි හින්දා ඒක අවුලක් වෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේව තමයි දැන් ටැංක් එක තියෙන්නේ. එහෙනම් අපි බලමු මාළුව කොහොමද දාගන්නේ කියලා උෂ්ණත්වයට හුරු වුණාට පස්සේ.